අපේ රට ඉතා විශාල ආහාර විවිධත්වයක් සහිත රටක්. මේ පොළොවේ ඕන තරම් කන්න දේවල් හැදෙනවා. ඉතින් මේ අතර තියෙන අපේ එක් ප්‍රධාන ආහාරයක් තමයි කොස් කියන්නේ. කොස් ගහට අපේ ජන සමාජයේ බත් ගහ කියලා හඳුන්වනවා. ඒ තරම්ම කොස් ගහ වැදගත් අපිට. බත් කනවා තරම්ම වැදගත් තමයි කොස් කෑම. එක්තරා ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ කොස් ගස් ඉතා බහුලයි. ඒ වගේම තමයි ගල්ලෙන් ඉතා බහුලයි. මේ ගල්ලෙන් කොස් ගස් ඉතාම බහුල ප්‍රදේශයක්. ගල්ලෙන් කියන්නේ අපේ පැරණි මානවයා ජීවත් වුණු වාසස්ථාන. මේ ගල්ලෙන් සහ කොස් ගස් බහුල වීම, කොස් ගස් ගුහා බහුල ප්‍රදේශයේ ඒ විදිහට හඳුන්වලා ක්‍රමක්‍රමයෙන් ජනාවාස නිර්මාණය වෙද්දී ප්‍රදේශයේ ග්‍රාම නාමය නිර්මාණය වෙනවා කොස්ගුලන වශයෙන්. කොස්ගස් සහ ගල් ගුහා බහුල ප්‍රදේශයේ තමයි කොස්ගුලන බවට පත් වෙන්නේ. කොස්ගුලන කියන්නේ මේ කලවාන ආශ්‍රිතව පිහිටි ග්‍රාමයක්. එහෙම තමයි මේ කොස්ගුලන කියන ග්‍රාම නාමය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ වැදගත් කියන දේවල් දැන කියා ගන්න දිවෙණි ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එකත් follow කරන්න, like කරන්න, share කරන්න මේවා තව කෙනෙකුට දැක බලා ගන්න.